Hello. Welcome back to my YouTube channel. අද වීඩියෝ එක ටිකක් වෙනස්. ඔයාලට මතකද? එදා එයා මාව සර්ප්‍රයිස් කරා. ඉතින් අද මං එයාව සර්ප්‍රයිස් කරන්න යන්නේ. හෙට තමයි එයාගේ බර්ත් එක තියෙන්නේ. ඉතින් මම හිතුවා එයාට එයාගේ ජීවිතේ අමතක නොවන විදිහම සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන කියලා. ඉතින් අමුතුයි කියන දෙයක් නැහැ. ඔයාලා දැනටවත් දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. මේ තියෙන්නේ දකුණු ආසියාවේ තියෙන ලොකුම හොටෙල් එක. ඒ තමයි City of Dreams. ඉතින් ඇත්තටම කිව්වොත් මේක සිහින නගරයක්. ඔයාලට ප්‍රීමියර් ෆීලින් එකක් ගන්න ඕන නම් යන්න ඕනම තැනක් තමයි City of Dreams කියන්නේ. ඒයි කියලා මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යද්දී ඔයාටම තේරෙයි මේ වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාට ඇහුණාද එයාගේ වොයිස් ක්ලිප් එක. ඇත්තටම කිව්වොත් මං එයාව ගෙදරින් එළියට එක්කන් ආවේ ලොකු බොරුවක් කියලා. මං කිව්වා එයාට දෙන්නත් එක්ක යන්න රවුමක් දාන්න. අද දවසම දෙන්නත් එක්ක හොඳට ඇවිදිමු කමු shopping කරමු. ඉතින් එහෙම හිතාගෙන ආපු එයාට City of Dreams එකට දාන්න කිව්වට පස්සේ වාහනේ එයා කල්පනා කරා මොකද්ද මේ වෙන්නේ? ඇයි මේකට යන්නේ? ඉතින් ඇත්තටම එයාට ඒ වෙලේ දැනෙච්ච දේ තමයි එයා කිව්වේ. ඒ වචන හරිම ආදරණීයයි. එයා සර්ප්‍රයිස් වුණ විදිය ගැන තව විස්තර ඉස්සරහට කියන්නම්. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ 24th floor එකේ තියෙන lobby area එකට. මෙතනදී අපිට wet hand towel එකත් එක්කම එයාලගේ signature sky welcome drink එකත් ලැබුණා. මේ welcome drink එකේ තියෙන්නේ වෙනම experience එකක්. මේක ඇතුලේ නම් මාරම ලස්සනයි. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ඉස්සරහට තව ලස්සන දේවල් තියෙනවා පෙන්නන්න. අපි දෙන්න හරිම සතුටින් දැන් මේ යන්නේ 18th floor එකේ තියෙන අපේ room එක බලන්නයි. City of Dreams එකේ City View, Ocean View කියලා දෙකක් තියෙනවා. මම තෝරගත්තේ City View එක. එහෙනම් City View එකේ තියෙන ලස්සන මේ room එක බලන්න මං ඔයාවත් එක්කගෙන යනවා. චන්තනා. මේ තියෙන්නේ අපේ room එක. ඉතින් අපි දෙන්නේ එන්න කලින්ම පල්ලෙහායින් අපේ bags මේගොල්ලන්ට බාර දුන්නා. අපි room එකට එන්න කලින් එයාලා bags හැමදේම ගෙනල්ලා ලස්සනට arrange කරලා තිබුණා. මේ room එක ඇතුලේ ලොකු space එකක් තියෙනවා. room එකේ තියෙන සේරම lights සහ මේ curtains මේ හැමදේම handle කරන්නේ මෙන්න මෙතනින්. ඔන්න එහෙනම් දැන් අපි බලමු room එක ඇතුලේ ඉඳලා එළියේ කොහොමද පේන්නේ කියලා. වව්! මාරම ලස්සනයි. මට ඔයාලට කියන්න අමතකුණානේ. මම room එක select කරගත්තේ booking.com එකෙන්. මේ photos වලින් දැක්ක ඒ vibe එක ඒ විදිහටම ඊටත් වැඩියෙන් තියෙනවා. අපි දෙන්නට නම් මාරම සතුටු දවසක් අද. එහෙනම් ඔයත් එන්නකෝ මාත් එක්ක room එකේ මොනවද තියෙන්නේ බලන්න. coffee එකක් ගන්න ගමන් මේ view එක බලන්න නම් හොඳ chair එකක් තියෙනවා මෙතන. තව වෙනස් විදිහේ wall art එකක් එක්ක super comfortable bed එකක් තියෙනවා. එහෙනම් දැන් අපි යමු washroom එක මොන වගේද බලන්න. බොහොම පිළිවෙලයි, පිරිසිදුයි, හරිම සරලයි. ඇත්තටම කිව්වොත් ඔළුව නිදහසේ ඉන්න පුළුවන් විදිහට මෙතනත් ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. shampoo, conditioner, shower gel, toothpaste, toothbrush, face towel, bathrobe, hair dryer, iron මේ හැමදේම තියෙනවා. ඒ වගේම wine glasses, shot glasses, ඔයාලගේ වටින කියන දේවල් දාගන්න safe එක, tea, coffee හදාගන්න අවශ්‍ය කරන හැමදේමත් මෙතන තියෙනවා. ඒ වගේම මිනි බා එකකුත් තියෙනවා. තව ටෙලිෆෝන් එකක්, ෆ්‍රී වයිෆයි, නෝට්බුක් එකක්, පොත් කියවන්න කැමති අයට පොත් තියෙනවා. ඒ වගේම ටීවී බලන්න කැමති අයට ලොකු ටීවී එකකුත් තියෙනවා. එහෙනම් දැන් යමු room එකෙන් එළියේ හොටෙල් එක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා බලන්න. මට හිතෙන විදිහට දැනට ලංකාවේ තියෙන 5 star hotels වලින් bestම hotel එකක් තමයි City of Dreams කියන්නේ. හැමදාම දකින සාම්ප්‍රදායික හොටෙල් කන්සෙප්ට් එකෙන් එහාට ගිය වෙනස්ම විදිහේ දේවල් ගොඩක් මේ City of Dreams එක ඇතුලේ තියෙනවා. ඒ වගේම මේකේ දේශීය හිමිකාරීත්වය තියෙන්නේ ඔයාලා හැමෝම දන්න ජෝන් කීල්ස් ආයතනයට. City of Dreams එක ඇතුලේ
නුවා සහ සිනමන් ලයිෆ් කියලා හොටෙල්ස් දෙකක් තියෙනවා. සිනමන් ලයිෆ් හොටෙල් එකේ කාමර 687ක් තියෙනවලු. ඒ වගේම නුවා හොටෙල් එකේ කාමර 113ක් තියෙනවලු. ඉතින් මම අද තෝරගත්තේ සිනමන් ලයිෆ් හොටෙල් එකේ තියෙන මේ කාමර 687න් එකක්. ඉතින් හොටෙල් එක ගැන විස්තර කතා කර කර මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා ඔයාලා බලන්න ඇති. බලන්නකෝ මෙතන තියෙන වෙනම වයිබ් එකක්. වෙල්කම් ඩ්‍රින්ක් එකට අමතරව අපි දෙන්නට තව ගිෆ්ට් එකක් හම්බුණා. ඉතින් අපි දෙන්නට මෙතෙන්ට ගිහිල්ලා කැමති විදිහේ ඩ්‍රින්ක් එකක් අරගන්න කියලා කිව්වා. අපේ ඩ්‍රින්ක් එක රෙඩි වෙනකන් මම මේ චුට්ටක් වටපිට බලද්දී බලන්නකෝ මං කවුද දැක්කේ කියලා. ඔයාලා හැමෝම දන්න අපේ සුපර් ස්ටාර් සංකදිනෙත් තමයි ඒ හිටියේ. මම නම් පොඩි කාලේ ඉඳලම එයාගේ හොඳ ෆෑන් කෙනෙක්. ඉතින් මට මාර සතුටුයි එයාවත් මේ වෙලේ අහම්බෙන් මේ විදිහට හරි දකින්න ලැබිච්ච එක ගැන. එහෙමයි කියලා ඉතින් ඩිස්ටර්බ් කරන්න ගියේ නෑ. එයාලා ලොකු වැඩක හිටියේ. අපි දෙන්න ඉතින් ටිකක් ඇවිද කතා කර ඉදි තමයි මෙන්න මේ සීන් එක දැක්කේ. ඔහොම බලාගෙන ඉන්නකෝ මේ පල්ලෙහා චූටි කුඹි පැටව වගේ ඉන්න කවුද කියලා දන්නවද? මෙතන අද වෙඩින් ෆොටෝ ෂූට් එකක් තමයි මේ යන්නේ. මේ තියෙන්නේ එයාලගේ වෙඩින් හෝල් එක. මාරම ලස්සනයි. ඉතින් තව පැය කිහිපයකින් එයාලගේ ජීවිතේ ලස්සනම දවසේ ඒගොල්ලෝ ගත කරනවා. මේ කපල් එක අඳුරන්නේ නැති වුණත් මං හදවතින්ම විශ් කරනවා ඒගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන්. ලස්සන දේවල් බල ඉන්නකොට අපේ ඩ්‍රින්ක් එකත් රෙඩි වෙලා. ඉතින් අපි දෙන්න ඩ්‍රින්ක් එක එන්ජොයි කරනවා මේ ලස්සන විව් එකත් බලාගෙනම. ඉතින් ඩ්‍රින්ක් එක එන්ජොයි කරලා ඊට පස්සේ අපි ආවේ ෆැමිලි ෆූල් එක බලන්න. මට කියන්න අමතකුණානේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස් එකේ පූල්ස් 3ක් තියෙනවා. මේ පූල්ස් 3න් ෆැමිලි ෆූල් එක තමයි ලොකුම ෆූල් එක. ඒක තමයි මේක. ඔයාලත් බලන්නකෝ මෙතන ලස්සන පිට රටකට ගියා වගේ වෙනම වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ෆැමිලි ෆූල් එක බලලා ඉවරලා අපි මේ යන්නේ ෆූල් බාර් එකයි ඉන්ෆිනිටි ෆූල් එකයි බලන්න. මේක නම් අනිවාර්යෙන් කියන්න ඕන. සිටි ඔෆ් ඩ්‍රීම්ස් කියන්නේ 5 ස්ටාර් ලක්ෂරිම හොටෙල් එකක් වුණා. මෙතන කාර්ය මණ්ඩලය නම් බොහොම සුවදශීලී. මේ තියෙන්නේ පූල් බාර් එක. මෙතන උඩින් පේන විදිහ. ඉතින් අපි පල්ලෙහාන් ගිහිල්ලා බැලුවා. ඒත් ඉතින් මට වීඩියෝ එකක් නම් දාගන්න අමතකුණා. මේ බලන්නකෝ. මේ ඈත හොඳටම වහිනවා. දැන් මේ වැස්ස මේ පැත්තට එන තමයි හදන්නේ. වැස්ස එන්න කලින් ඉක්මනට ඉන්ෆිනිටි ෆූල් එකත් බලමු. ඉන්ෆිනිටි ෆූල් එක බලන්න අපි දෙන්න වෙක්කගෙන ගියේ දිනායා නම් හරිම හොඳයි. හරිම සුහදශීලී. ඒ වගේම ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්. ඉතින් මේ ලස්සන ගෑනු ළමයාත් එක්ක අපි සිටි ඔෆ් ඩ්‍රීම්ස් එකේ තියෙන ලස්සනම ෆූල් එක බලන්නයි යන්නේ. මම නම් මාර මාසයි ඒ අය කියලා දැන් ඔයාලට පෙන්නන්නම්. මේ බලන්නකෝ මෙතන තියෙන ලස්සන මේ වැහි අන්ධකාරෙ හින්දා අද ලස්සන ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මෙතන සන්සෙට් එකත් එක්ක මාරම ලස්සනයි. හවස 4ත් 5ත් අතර තමයි ගොඩාක්ම ලස්සන. හැබැයි 7 විතර වෙද්දී ඉන්ෆිනිටි ෆූල් එක වහනවා. ඒ නිසා ඔයාලා ඉන්ෆිනිටි ෆූල් එකට එනවා නම් අනිවාර්යයෙන්ම හවස 3:00මාරත් 4ත් අතර එන්න. මොකද 7 වෙද්දී ඔයාට යන්න වෙනවා. ෆූල් එක වගේම මෙතන සිටි විව් එකත් මාරම ලස්සනයි. වැස්සත් එක්ක එන මේ සීතලයි මේ සිටි විව් එකයි දැක්කම නම් මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ. දැන් ඔයාලා හිතනවා ඇති නේද? මෙච්චර ලස්සන විව් එකකුත් තියාගෙන මෙච්චර ලස්සන පූල් එකකුත් තියාගෙන ඇයි මේ දෙන්න පූල් එකට බහලා පොඩ්ඩක් එන්ජොයි කරන්න නැත්තේ කියලා. අනේ ඉතින් අපිත් එහෙම හිතාගෙන තමයි ගියේ. ඒත් ඉතින් මේ වැහි දෙයියෝ අද අපිට බාධා කරා. කමක් නැහැ. එහෙමයි කියලා අපි සැලෙනවද? නෑනේ. ආයෙත් දවසක අනිවාර්යයෙන්ම එන්න ඕන. ඔයාලත් වහින්න නැති දවසක එන්න. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. තේරෙනවනේ මං එයාට කරදර කරන විදිහ. ඉතින් හැමතිස්සෙම එයා කිව්වට බර්ත්ඩේ බෝයි කිව්වට ඒ කවුද කියලා මං කිව්වේ නෑනේ. එයා තමයි මගේ අම්මට පස්සේ මම මේ ලෝකේ වැඩිම ආදරය කරන මගේ ආදරණීය ආදරවන්තයා. ඉතින් ඔයාලා බලනවා ඇති හෙට බර්ත්ඩේ තියෙන එක්කෙනාව අද ඉඳන්ම මොකටද සර්ප්‍රයිස් කරන්න කියලා. මේ හොටෙල් එකට එක්කන් ආපු එක තමයි පළවෙනි සර්ප්‍රයිස් එක. හැබැයි එයා දන්නේ නැති
රෑ 12ට ලෑස්ති කරලා තියෙන තව සර්ප්‍රයිස් එකක් තියෙනවා. එයාට කිසිම අයිඩියා එකක් නැහැ ඒක ගැන. එයා හිතාගෙන ඉන්නේ City of Dreams එකට ආවා. අදින් ඉතින් සර්ප්‍රයිස් එක ඉවරයි. හෙට බ්‍රේක්ෆාස්ට් අරගෙන ගෙදර යයි කියලා. හැබැයි රෑ 12ට එයා වෙනුවෙන් ස්පෙෂල් දෙයක් මම ලෑස්ති කරලා තියෙනවා. ඒක ගැන මොකුත්ම එයා දන්නේ නැහැ. හෝටල් එක වටේ රහුමක් ගහලා අපි දැන් ආයෙමත් රූම් එකට ආවා. පේනවනේ මේ වැහි අන්ධකාරෙත් එක්ක හීනියට වැහි පොදයක් යනවා. මේ හැන්දෑ වරුවයි මේ වැහි පොදයි මේ ලස්සන කෝච්චියයි කෝච්චිය හැකරැල්ලෙක් වගේ හැබැයි. ඒ එක්කම තියෙන නෙළුම් කුළුණයි මේ ලයිට් දාපු බිල්ඩිනුයි මේ හැමදේම දකිද්දී හිතට අමුතු ජොලියක් එනවා. ඉතින් අපි දෙන්නත් එක්ක චේන්ජ් එකක් දාගෙන දැන් ආවා City of Dreams එක වටේ ඇවිදින්න. හෝටල් එකෙන් ඩිනර් ගන්න නැතුව මෙයා එළියට එක්කන් ආවෙත් හොර වැඩක් කරන්න තියෙන හින්දා. රෑට තියෙන වැඩේට මම තනියමනේ ලෑස්ති වුණේ. ඉතින් මං යන හැමතැනම මෙයාත් ඉන්නවා. මෙයාව දාලා යන්න විදිහක් නැහැ. මට ගන්න ඕන බඩු ටිකක් ගන්න බැරුව ගියා. ඉතින් ඒ වැඩේටත් එක්ක තමයි මේ එළියට ආවේ. දෙන්නත් එක්ක පයින් ඇවිදගෙන ඔහොමම අපි ගියා OGF එකට. මොකද ඒක ළඟමනේ තියෙන්නේ. ඊට පස්සේ වෙනසකටත් එක්ක එයාට ඉතාලියන් ෆුඩ් try කරන්න ඕනයි කියලා පැස්ට්‍රමේනියා එකට ආවා. මට නම් ඉතාලියන් ෆුඩ්ස් කාලම එපා වෙලා තියෙන්නේ. පොල් සම්බෝලයි බතුයි තියෙනවා නම් ආයි සුපිරි. එහෙමයි කියලා බෑනේ. අද එයාගේ දවසනේ. ඉතින් එයා කැමති දේවල් තමයි අරන් දෙන්න ඕන. පැස්ට්‍රමේනියා එකෙන් අපි ගත්තා garlic bread එකයි පොටෑටෝයි බ්ලැක් චිකන් බාබකියු ඩිෂ් එකක්. ඊට කලින් try කරලා නෑ. ඒත් රසයි. තව ගත්තා යාගේ ෆේවරිට්ම කාර්බෝනාරා එකක්. කෑම කාලේ ඉවර වෙලා අපි දෙන්න ගියා කැලේට දහනය කරගන්න. බොරුවනේ. අපි දෙන්න ටිකක් OGF එක වටේ ඇවිද්දා. මං හිතන්නේ මේක අලුතෙන් දාලා තියෙන්නේ. ඉතින් චුට්ටක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා හිතුණා. මම ළඟදී ලංකාවට ආපු නිසා මේක ගැන නම් දන්නේ නෑ. ඔයාලා කලින් ගිහලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙනම් මේ වීඩියෝ එක මම දැනට මෙතනින් නවත්තනවා. part 2 ඒ කියන්නේ birthday surprise එක ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. එතකොට surprise එක කොහොමද උනේ කියලා ඔයාලත් බලන්න පුළුවන්. bye.